ගොඩක් ළමයි අහන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන් ඕලෙවල් පන්තියේ ඉන්න කට්ටිය. දවසට මම සබ්ජෙක්ට්ස් 3ක් 4ක් එක දිගට පාඩම් කරන්න ඕනේද කියන දේ. මම කියන දේ තමයි දවසට සබ්ජෙක්ට්ස් 3 4ක් නෙවෙයි. දවස් 3 4ක් හරි කමක් නෑ අරගෙන එක සබ්ජෙක්ට් එකක් වුණත් කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි සබ්ජෙක්ට්ස් 9 ගත්තොත් හරි ඔයාගේ නැත්නම් A level කරන සබ්ජෙක්ට්ස් 3 අරගත්තත් ඔයාට ඒ සබ්ජෙක්ට් එක ඔයාට අවබෝධ වෙන ඔයාට පුළුවන් වෙන ඒ රේට් එක වෙනස්. ඔයාට සමහර වෙලාවට එකපාර බලද්දිම ගණන් තේරෙනවා. හැබැයි හිස්ටරි ටික නිශංක මල්ල රජවරුන්ගේ විජේ බහු රජවරුන්ගේ කියලා රට බැටලෙනවා. හැබැයි ඒ වගේ තමයි හිස්ටරි සෞඛ්‍ය IT ඒව මාර විදියට එකපාර සෙට් වෙනවා. හැබැයි සයන්ස් පාඩමක් ගත්තොත් ඔයාට ඒක තේරෙන්නෙම නෑ. ඒක මාර ටයිම් එකක් අරගන්න ඕනේ. ඉතින් ඒ වගේ සබ්ජෙක්ට්ස් වලට අනිවාර්යෙන් ටයිම් එක දීලා ඒක කියවලා ඒක අවබෝධ කරන් ප්‍රශ්න කරලා කායෙන් හරි අහගන්න ඕන නම් අහගෙන ඒ දේ කරගන්න ඕනේ. අවබෝධය ලබා ගන්න ඕනේ. ඒකට තමයි දේන අපි මේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ. නැතුව වයින්ද ගත්ත ගාම ඔක්කොම ගත්තාම ඔක්කොම අවබෝධ වුණා. හරි ෂොක් මං නියමයි කියන එක නෙවෙයි. ඔය ටක් ගාලා සෙට් වෙන විෂයන් තියෙනවා. ඒව ටික ඉක්මනට කරලා දාන්න. ආට එකපාර සෙට් වෙන්නේ නැහැ. ඒ වගේ විෂයක් අවබෝධය ලබා ගන්න දවස් දෙකක් තුනක් හරි ඒ අදාළ පාඩම වුණත් පාඩම් කරන්න. මම ඔලෙවල් ලෑස්ති වෙච්ච කාලේ සයන්ස් පාඩමක් ගත්තොත් ඒ පාඩම ඉවර වෙන ගමන් දවස් දෙක තුනක් හරි අරගෙන පාඩම් කරනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය වගේ ගත්තොත් දවසට පාඩම් දෙක තුනක් පාඩම් කරලා ඉවර කරනවා. ඉතින් අමුතු ලෝකයක් මවා ගන්න එපා. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මාර බැලන්ස් ලයිෆ් එක තමයි ගත කරන දවසට සබ්ජෙක්ට්ස් 3යි. අද මේ 3 හෙට මේ 3 අනිත් මේ 3. බයිලා ඉගෙන ගන්න ඕන ටයිම් එක අරගන්න. ඒ සබ්ජෙක්ට් එකට ඒ අනුව ට්‍රීට් කරන්න.